හරි පුතේ. මම තාම පාඩමේ නම කිව්වේ නැහැ. පාඩමේ නම කියලා පාඩමට යන්න කලින් අපි මේ සිද්ධිය නැත්තම් මේ ලොජික් එක පුතේ ඔළුවට දාගන්න ඕනේ. ඉතින් මම සරල උදාහරණයක් ගෙනල්ලා දෙනවා පුතේ. මේ සරල උදාහරණයෙන් මේ ලොජික් එක අපි ඔළුවට දාගෙන අපි පාඩමට හරියට යමු. හරි. ඔන්න බලන්න පුතේ. මම ගාව ඉන්නවා ළමයි 3 දෙනෙක්. පළවෙනි කෙනා A, දෙවෙනි කෙනා O, තුන්වෙනි කෙනා N. right? හරි. මේ පුතේ ඔයාලා වගේ පුංචි ළමයි 3 දෙනෙක්. එතකොට මේ පුංචි ළමයි 3 දෙනා හවසට පුතේ සෙල්ලම් කරන්න යනවා. මොකද්ද කරන්න යන්නේ පුතේ? සෙල්ලම් කරන්න. හැබැයි මේ 3 දෙනා ඉන්න පුතේ ගෙවල් තුනක. එතකොට මේ 3 දෙනාට පුතේ සෙල්ලම් කරන්න යන්න ඒ ගෙවල් වලින් දාපු කොන්දේසි තියෙනවා. මොකද්ද පුතේ තියෙන්නේ? ගෙවල් වලින් දාපු කොන්දේසි තියෙනවා. එතකොට අපි දැන් බලමු මොනවාද ඒ කොන්දේසි සහ මේ එක ළමයාට සෙල්ලම් කරන්න යන්න පුළුවන් මොන විදිහේ කොන්දේසි සත්‍ය වුණොත්ද නැත්නම් කොන්දේසි ඉෂ්ට වුණොත්ද කියලා. right. අපි දැන් යම් පළවෙනි ළමයාට. පළවෙනි ළමයා පුතේ A කියලා අපි ගමු. එතකොට මේ පළවෙනි ළමයාට පුතේ සෙල්ලම් කරන්න යන්න නම් අනිවාර්යෙන් හොඳට බලන්න. එයා හෝම්වර්ක් කරලා තියෙන්න ඕනේ. ඒ වගේම ගෙදරින් පර්මිෂන් තියෙන්නත් ඕනේ. මෙන්න මේ කොන්දේසි දෙක ඉෂ්ට වුණොත් විතරයි පුතේ යාට සෙල්ලම් කරන්න යන්න පුළුවන්. right. දැන් අපි බලමු දෙවෙනි ළමයා. දෙවෙනි ළමයා තමයි පුතේ O කියන ළමයා. එයාට පුතේ ගෙදර යන්න නම් මෙන්න මේ විදිය දේවල් ටිකක් වෙන්න ඕනේ. හොඳට බලා ගන්න. හොඳට ඔළුවට දා ගන්න පුතේ. පළවෙනි විදිහ තමයි එයා හෝම්වර්ක් කරලා තියෙන්න ඕනේ. අනිවාර්යෙන් හෝම්වර්ක් කරලා තියෙනව නැත්නම් ගෙදරින් පර්මිෂන් තිබුණත් එකයි නැතත් එකයි එයා හෝම්වර්ක් කරලා නම් එයාට සෙල්ලම් කරන්න යන්න පුළුවන්. දෙවෙනි අවස්ථාව බලමු පුතේ. එයා හෝම්වර්ක් කරලා නැහැ. හැබැයි එයාට ගෙදරින් පර්මිෂන් එක තියෙනවා. එහෙම වුණත් පුතේ එයාට සෙල්ලම් කරන්න යන්න පුළුවන්. තුන්වෙනි අවස්ථාව බලමු පුතේ. එයා හෝම්වර්ක් උත් කරලා එයාට ගෙදරින් පර්මිෂන් එකක් දෙනවා. අන්න ඒ වෙලාවට පුතේ එයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ අවස්ථා තුනේදීම පුතේ එයා සෙල්ලම් කරන්න යන්න එයාට අවස්ථාව තියෙනවා. පළවෙනි දේ ආයෙ බලමු. එයා හෝම්වර්ක් කරලා ගෙදරින් පර්මිෂන් නැතත් එයාට යන්න පුළුවන්. එයා හෝම්වර්ක් කරලා නැතුව ගෙදරින් පර්මිෂන් තියෙනවා නම් ඒත් එයාට යන්න පුළුවන්. තුන්වෙනි අවස්ථාව එයා හෝම්වර්ක් උත් කරලා තියෙන්නේ. එයාට ගෙදරින් පර්මිෂන් එකක් දීලා තියෙනවා. එයාට එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව සෙල්ලම් කරන්න යන්න පුළුවන් පුතේ. හරි. අපේ අන්තිම ළමයා බලමු. එයා තමයි පුතේ N. එයාට පුතේ තියෙන්නේ එක කොන්දේසියයි. අද හවසට වැස්සොත් එයා සෙල්ලම් කරන්න යන්නේ නැහැ. හැබැයි වැස්සේ නැත්තම් පුතේ එයා සෙල්ලම් කරන්න යනවා. right. දැන් මම ළමයි 3 දෙනෙක් ගැන කිව්වා පුතේ. ඒ ළමයි 3 දෙනාට හවසට සෙල්ලම් කරන්න යන්න පුළුවන් විදි ගැන කිව්වා. ඒ කියන්නේ යාට සෙල්ලම් කරන්න යන්න නම් ඉෂ්ට වෙන්න ඕනේ කොන්දේසි ගැන කිව්වා. මෙන්න මේ වගේ කොන්දේසි ටික විතරක් ඔයා සරලව ඔලුවට දාගන්න අපි පාඩමේ ඊළඟ ටිකට යනකම්. right.